ආලෝකය මේ විශ්වයේ අඳුර නැති කරන්න අපිට උපකාරී වුණා. ඒ වගේම තමයි ආලෝකය පාවිච්චි කළා ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා මේ විශ්වයේ කාල අවකාශයේ අద్భుත සැකස්මක් තියෙනවා කියලා ඉතා මනවින් පැහැදිලි කරලා පෙන්නුවා. ඇයි මේ ආලෝකය මේ තරම් විශේෂ? අද කතා කරමු ඒ ගැන. ආලෝකයේ වේගය නියතයක්. මොන කෙනාට සාපේක්ෂව බැලුවත් මොන වේගයෙන් යන වස්තුවට සාපේක්ෂව බැලුවත් ඒක නියතයක්. මේ පිළිබඳව අපි කතා කරා මේ මම කරපු සාපේක්ෂතාවාදයේ විශේෂ සාපේක්ෂතාවාදයේ කරපු වීඩියෝ එකෙන්. ඒකෙදි කතා කරා time dilation සහ length contraction කියන concept දෙකක්. ඉතින් ඕගොල්ලන්ට මම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝ කිහිපය බැලුවේ නැත්නම් බලන්න. ඒක බැලුවට පස්සේ ඒගොල්ලන්ට ගොඩක් මේ වීඩියෝ එකේ කතා වෙන කරුණු තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් අර කිව්වා වගේ ආලෝකයේ වේගය නියතයක්. සරලව කියනවා නම් අපි ගනිමු උදාහරණයක්. දැන් මට පුළුවන් මගේ ඉස්සරහා තියෙන බිත්තියට අධික වේගයෙන් මට පුළුවන් උපරිම වේගයෙන් බෝලයකින් ගහන්න. අපි හිතමු පැයට කිලෝමීටර් 60ක වේගයෙන් මේ බෝලය ගිහලා බිත්තියේ වදිනවා කියලා. දැන් මම හිතන්න අධික වේගයෙන් එන රොකට් එකක් හිතමුකෝ. අධික වේගයකින් එන බිත්තිය දිශාවට එන රොකට් එක නැගලා එන ගමන් බෝලයෙන් ගැහුවොත් බිත්තියට ඒ බෝලය වදින වේගය අර මුල් කීවේ වේගයට වඩා අධික වේගයකින් තමයි බෝලය වදින්නේ. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙන මෙන්න මේ උදාහරණය කල්පනා කරන්න. දැන් මම බිත්තිය ඉස්සරහින් ඉඳන් ටෝච් එකකින් එලියක් බිත්තියේ වදිනවා. ඉතින් ඒක යන්නේ ආලෝකයේ ප්‍රවේගයෙන්. මෙන්න මේ දකින්න ප්‍රවේගයෙන් තමයි ඒක යන්නේ. ඉතින් අපි හිතමු මම අර මුල් කී රොකට් එකේ නැගලා අධික වේගයෙන් එන ඒකින්දන් ටෝච් එක එල්ල කරනවා බිත්තියට. එතකොට අර ටෝච් එකේ එළිය බිත්තිය වදින වේගය අර මුල් කී බෝලය උදාහරණයත් එක්ක සංසන්දනය කරලා බලද්දි හරිනම් වැඩි වෙන්න ඕනේ අර ආලෝකයේ ප්‍රවේගය අර නැවතිලා ඉන්න අවස්ථාවේ වැඩිච්ච වේගයට වඩා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. මේ වැදෙන ආලෝකය මොන වේගයෙන් එන වස්තුවක ඉඳලා අර බිත්තියට එල්ල කරත් අර නැවතිලා ඉඳලා එල්ල කරපු ආලෝකයේ ප්‍රවේගයම තමයි. ඉතින් මේක හරිම අద్భుත සංසිද්ධියක්. ඉතින් මේක පාදක කරගෙන අයින්ස්ටයින් මහත්තයා බොහෝ කරුණු කාරණා කිව්වා යාගේ විශේෂ සාපේක්ෂතාවාදයේ මාර්ගයෙන්. ඉතින් ඒක තමයි මම මුලින් කිව්වේ අර වීඩියෝ මාලාවත් බලලා හිටියනම් මේකදී හරිම වැදගත් වෙයි කියලා. ඉතින් මේ ආලෝකයේ වේගය නියතයක් මේ විශ්වයේ. ඉතින් මේ ආලෝකයේ වේගය නියතව තියාගන්න මේ විශ්වය අద్భుත ආකාරයකට ක්‍රම දෙකකට හැසිරෙනවා. ඒක තමයි අපි අර මුලින් කිව්වේ time dilation සහ length contraction. මේ කාලය එහෙ මෙහෙ කරලා මේ විශ්වයේ අවකාශය එහෙම නැත්නම් දිග පළල මේ විශාලත්වය එහෙ මෙහෙ කරලා උපක්‍රමයක් පාවිච්චි කරලා මේ විශ්වයේ අර ආලෝකයේ ප්‍රවේගය හැම අවස්ථාවකදීම එකම අගයක තියාගන්නවා. ඉතින් ඇයි මේ ආලෝකයේ ප්‍රවේගය මේ තරම් විශේෂ? ඉතින් මේ විශ්වය මේ ආලෝකයේ ප්‍රවේගය නියතයි කියනවට වඩා මේක වෙනස් නියතයක් හින්දා තමයි ආලෝක ප්‍රවේගය නියත උනේ. ඒකට කියනවා the speed of causality කියලා. මෙන්න මේ speed of causality කියන එක තමයි මේ විශ්වයේ නියත වෙන්නේ. මොකක්ද ඒ? දැන් causality එක cause එකක් නිසා තමයි effect එකක් ඇති වෙන්නේ. හේතුවක් නිසා තමයි ඵලයක් ඇති වෙන්නේ. මේ විශ්වයේ හේතුවක් ඵලයක් බවට පත් වෙන්න යන කාලයේ උපරිම අගයක් තියෙනවා. constant එකක්. ඒක අපි c අකුරෙන් බොහෝ විට භෞතික විද්‍යාවේ c කියන අකුරෙන් හඳුන්වනවා. අන්නේ නියතය. ඉතින් මෙන්න මේ නියතයට පරයා කිසිම විදියකින් මේ විශ්වයේ බෑ කමියුනිකේට් කරන්න. මේ විශ්වයේ බෑ මැසේජ් යවන්න. එහෙම නැත්නම් කියනවනේ මේ විශ්වයේ කිසිම හේතුවකට බෑ ඵලයක් බවට පත් වෙන්න අන්න අර නියත අගයට වඩා වැඩි අගයකින්. හැබැයි අන්නේ නියත අගයට යන්න පුළුවන් ස්කන්ධයක් රහිත වස්තුන්ට. ඉතින් අපි දන්නවා ආලෝකයේ යම්කිසි හැකියාවක් තියෙනවා ෆෝටෝන විදියට අංශුන් විදියට හැසිරෙන්න. මේ අංශුන් බරක් නැහැ. ඉතින් ඒක නිසා තමයි ආලෝකයට අන්නේ උපරිම c කියන අගයට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ගුරුත්වයටත් පුළුවන් අන්නේ c කියන උපරිම අගයට යන්න. ඉතින් ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ විශ්වයේ කිසිම කෙනෙකුට බෑ
අන්නේ C කියන අගයට වඩා වැඩි වේගයකින් මැසේජ් එකක් පාස් කරනවා. උදාහරණයක් කියනවා නම් මම මේ මෙතන මගේ ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එකට ස්විච් එකක් තියෙනවා. අන්නේ ස්විච් එක දැම්මම තමයි ලයිට් එක පත් වෙන්නේ. ඒ ස්විච් එක දාලා ලයිට් එක පත් වෙන්න කාලයක් ගත වෙනවා. ඒක ඉන්ස්ටන්ට් දෙයක් නෙමෙයි. ඒක එසැනින් වෙන දෙයක් නෙමෙයි. අන්නේ කාලය අර ආලෝකයේ ප්‍රවේගය එහෙම නැත්නම් අර ස්පීඩ් ඔෆ් කොසැලිටි කියන එක පහු කරගෙන යන්න බෑ. තවත් විදියකින් කියනවා නම් දැන් සූර්යාගේ ඉඳලා ආලෝකය අපේ පෘථිවියට එනවා. ඒ වගේම තමයි සූර්යා නිසා තමයි අපි ග්‍රැවිටේෂනලි ගුරුත්වාකර්ෂණයෙන් ඒකට බැඳිලා ඉන්නේ. දැන් මේ ගුරුත්වයත් ආලෝකයත් දෙකම එකම වේගයෙන් යන්නේ. අන්න අර c කියන උපරිම වේගයකින් තමයි ඒකට යන්නේ. මොකද ගුරුත්වයටත් බරක් නැහැ ආලෝකයටත් බරක් නැහැ. සූර්යාගේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න යනවා විනාඩි 8ක්. එසැනින් ඒ සූර්යාගෙන් නිකුත් වෙච්ච ආලෝකයක් පෘථිවියට එන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකේ ගුරුත්වයටත් ප්‍රචාරණය වෙන්න කාලයක් ගත වෙනවා. අපි නිකමට හිතමුකෝ මේ සූර්යයා එක සැනකින් නැති වෙලා යනවා කියලා මේ විශ්වයේ. එහෙම වුණොත් ඒ බව දැනගන්න අපිට යනවා විනාඩි 8ක්. එකක් අපිට හෙම්බල්ල සූර්යයා නැති වෙන්න විනාඩි 8ක් යනවා. ඒ වගේම තමයි අපි මේ අපේ කක්ෂයෙන් ඈතට ගැලවිලා යන්න විනාඩි 8ක් ගත වෙනවා. ඉතින් මෙන්න මේ කොන්ස්ටන්ට් එක මෙන්න මේ නියතය අපේ විශ්වයේ අරක් ගනිපු එකක්. ඒක ෆන්ඩමෙන්ටල් ප්‍රොපර්ටි එක. ඒක මේ විශ්වයේ මූලික සිද්ධාන්තයක්. ඒක අර මෙන්න මේ කියන අගය ඒ අගයටම සෙට් වෙච්ච එකක්. ස්පීඩ් ඔෆ් කොසැලිටි මේ ආලෝකයේ වේගය මේ නියතයට අමතරව තවත් නියතයන් කිහිපයක් තියෙනවා මේ විශ්වයේ අරක් ගන්නපු මේ විශ්වයේ ගවන් කරන. එහෙම නියතයන් මේ විශ්වය තුළට කාන්දු නොවුණා නම් අද මම මෙතන නැහැ. අද මේ විශ්වය මේ විදියක් නැහැ. මේ විශ්වයේ ස්කන්ධයක්, බරක්, වස්තුන් නැහැ. බිග් බෑන් එකෙන් මේ විශ්වය ඇති වෙද්දී මේ නියතයන් නිසා මේ ශක්තිය අර බිග් බෑන් එකෙන් ඇති වුණු ශක්තිය මාර්ගයෙන් කාලය අවකාශය ඇති වෙන්න ගත්තා. ඒ වගේම ස්කන්ධය ඇති වෙන්න ගත්තා. ස්කන්ධය ඇති වෙලා මේ ප්ලැනටරි සිස්ටම් ඇති වෙලා මේ ආකාරයට අපි පරිණාමය වෙලා අපි හැදෙන්න ගත්තා. ඉතින් මෙන්න මේ අගයන් මේ විශ්වයට පොදු විශ්වයේ අරක් ගනිපු අගයන් වෙනස් කරන්න කාටවත් බෑ. ඒක තමයි අපි කිව්වේ මේ ආලෝකයේ වේගයට එහෙම නැත්නම් අර ස්පීඩ් ඔෆ් කොසැලිටි එක පන්නලා කිසිම කෙනෙකුට යන්න බෑ. හුඟක් අයට ප්‍රශ්නයක් තමයි මේක මේ අගයටම සෙට් උනේ ඇයි කියන එක. මේක විතරක් නෙමෙයි වෙනත් තියෙන නියතයන් කිහිපයක් අදාළ ඒ අගයටම සෙට් උනේ ඇයි කියන එක. අපි නිකමට උදාහරණයක් ගමු මෙහෙම. හිතන්නකෝ හීලියම් පුරවපු බැලුන් රාශියක් තියෙනවා පෙට්ටියක් ඇතුලේ. මේ පෙට්ටිය එකපාරට අරිනවා. එතකොට මේ එක එක බැලුම එක එක තොරණයෙන් තමයි යන්නේ. හිතමුකෝ ඒකාකාර තොරණයෙන් එක එක බැලුමට අදාළ තොරණයෙන් ඒක ඉහළට යනවා. දැන් මේ බැලුම ඇතුලේ හිතන්නකෝ බැලුම් අධික විශාල බැලුම් මේ ඇතුලේ බැක්ටීරියා ඇති වෙලා මේ බැක්ටීරියාත් කතා ගුණණය වෙලා අපි වගේ පරිණාමය වෙලා බැක්ටීරියා එකිනෙකා කතා කරනවා. ඇයි අපේ මේ බැලුමට මෙන්න මේ තොරණේ තියෙන්නේ කියලා. ඉතින් ඒක ඇති වෙද්දි ඒ බැලුමට ඒ අගය සෙට් වුණා. ඉතින් ඒ වගේම තමයි අපේ විශ්වයටත් මේ නියතයන් මේ ආකාරයට සෙට් වුණා විශ්වය බිහි වෙද්දී. ඉතින් විද්‍යාඥයෝ හිතනවා අර බැලුන් රාශිය එක එක අගයන් වලින් ඉහළට ගියා වගේ බිග් බෑන් එකෙන් සමහර විට වෙනත් විශ්වයන් ඇති වෙන්න පුළුවන් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙනවා මේ අගයන් එකිනෙකට වෙනස් විශ්වයන්. ඉතින් මේක සමාන්තර ලෝකවල එක කන්සෙප්ට් එකක්. මේකම නෙමෙයි මේක විතරක් නෙමෙයි තවත් එක එක සිද්ධාන්ත තියෙන සමාන්තර ලෝකවලට මේක එක කන්සෙප්ට් එකක් සමාන්තර ලෝකවල එන. තවත් සමහර විශ්වයන් වල ආලෝකයේ ප්‍රවේගය ඒ වගේ කොන්ස්ටන්ට් එක අර ස්පීඩ් ඔෆ් කොසැලිටි එක වෙනත් අගයක සෙට් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අපේ විශ්වයේ තියෙන මේ ස්කන්ධයක් අපිට ඒ සමාන්තර ලෝකයකට කවදාවත් රින්ගන්න බෑ. මොකද අපේ මේ පද්ධතිය හැදුනේ මේ නියතයන් නිසා. අපි අරකට රින්ගන්න ගියොත් අපේ පැවැත්ම අපේ ස්කන්ධයක් හෝ ශක්තියක් හෝ කාලයක් හෝ රැඳා පවතින්නේ නෑ මේ විශ්වය තුල. ඉතින් මේ පිළිබඳව ඕගොල්ලෝ තවත් තර්ක කරන්න මේ පිළිබඳව ඕගොල්ලෝත් හදාරන්න. මේක ඉතාමත්ම සාමාන්‍යයෙන් කතා බහ කරපු වීඩියෝ එකක්. මගේ වීඩියෝ අර සාපේක්ෂවාදය ගැන කරපු වීඩියෝ මාලාව අනිවාර්යෙන් බලන්න. තවත් ඉස්සරහට මේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ දවස්වල අපේ උණුසුම් වෙච්ච මාතෘකාව තමයි aliens සහ UFO ගැන කතා කරන එක videokatha.com
වෙබ් පේජ් එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. වීඩියෝ කතා Facebook එකට සෙට් වුනේ නැත්නම් අනිවාර්යෙන් සෙට් වෙන්න. මේකත් යාළුවොත් එක්ක එකතු කරගන්න. ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන් විද්‍යාව, තාක්ෂණය, කලාව කෘතුහලයෙන් පිරුණු ඔයාලට අරන් එන්න තමයි වීඩියෝ කතා එක හරහා මම උත්සාහ ගන්න. ඉතින් මාව දිරිමත් කරන ඔයාලට බොහෝම ස්තුතියි. එකතු වෙන්න මාත් එක්ක වීඩියෝ කතා YouTube channel එකට subscribe කරලා. එහෙම නැත්නම් ගිහිල්ලා එන්නම් බොහෝම ස්තුතියි. මම සම්පත් වීඩියෝ කතාවේ